Welcome to the BNS Excel video series. එතකොට අද මම ඇත්තටම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ sum if function එක ගැන. අපි ආයතනයක වැඩ කරනකොට අපිට අවම කාලයකින් කාර්යක්ෂමව ඉවරදි report එකක් එහෙම නැත්නම් තොරතුරක් generate කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි ආයතන ප්‍රධානීන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ විදිහට කරන්නම් අපිට අනිවාර්යයෙන්ම Excel සම්බන්ධ දැනුමක් තියෙන්න ඕන. Excel සම්බන්ධ දැනුමක් නැතුව අපිට වැඩක් කරනවා කියන්නේ හරියට පට්ට කාලයක් ගන්න දෙයක්. එතකොට අපි Excel සම්බන්ධ දැනුම ලබා ගැනීම අනිවාර්ය වෙනවා. So අද පළවෙනි පාඩම විදියට මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ sum if එක යොදාගෙන කොහොමද අපේ වැඩ කටයුතු පහසු කරගන්නේ කියලා. දැන් මේ මම ඔයගොල්ලන්ට මේ පෙන්නලා දීලා තියෙනවා මෙතන මේ salary advance සම්බන්ධ schedule එක. salary advance August 2024. මම මේක පොඩ්ඩක් ලොකු කරන්නම්. එතකොට ඔයගොල්ලන්ට මේක හොඳට පේනවා. එතකොට ඔයාලට පේනවා දැන් salary advance මේ ගත්ත පුද්ගලයන් කීප දෙනෙක් ඉන්නවා මෙතන. ඇත්තට මේ පොඩි ෂෙඩියුල් එකක් ඔයගොල්ලන්ට ගත්තේ මේක මෙහෙම ගත්තාම ටිකක් උගන්වන්න ලේසි. සේවකයන් 26 දෙනෙක් ඉන්නවා. සේවකයන් 26 දෙනෙක් නෙවෙයි මේකේ කවුන්ට් එක 26ක් තියෙනවා. එතකොට මෙතන සමහර විට එක සේවකයෙක් කීප අවස්ථාවකදී salary advance ලබා ගන්න පුළුවන්. මොකද එතකොට දැන් අපි ඔයා හිතන්නකෝ ඔයා monthly salary හදන කෙනෙක් කියලා. HR department එකේ හරි එහෙම නැත්නම් accounts department එකේ හරි ඔයා salary හදනකොට දැන් ඔයාට දැන් මේ සේවකයන් ලබාගත්ත ඇඩ්වාන්ස් ටික month end එකේදී total කරගන්න ඕනේ. ඒක ඉතාම පහසු කර ගැනීම හොඳ ක්‍රමයක් විදිහට තමයි sum if හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද sum if හරහා මේ ටික total කරගන්න කියලා. ප්‍රථමයෙන්ම අපි මේ ටික ඔක්කොම copy කරගමු. පහළට යනකම්ම control press කරලා C press කරපුවම අපි මේ copy වෙනවා. ඒක short key එකක්. control plus C කියන්නේ copy. control plus C කියන්නේ copy. එතකොට control plus V කියන්නේ paste. right? එතකොට මෙතනදී අපි total කරන්න ඕනේ එක එක්කිනාට අදාළ salary total එකනේ. එතකොට මෙතන duplicates දැන් සමහර විට මේ එකම නම කීප අවස්ථාවකදී වැටලා තියෙන්න පුළුවන්. එතකොට අපිට මේ duplicates තුන ටික ඉවත් කරගන්න ඕන. හරිනේ. එතකොට අපි කරන්නේ data ගිහිල්ලා මෙතන තියෙනවා remove duplicates කියන තැන. remove duplicates වලින් අපි total මෙතන duplicates ටික ඔක්කොම අයින් කරගන්නවා. එතකොට මෙතන ඇත්තටම employees ලා ඉන්නේ කීයද 10. හැබැයි මෙතන count එකේ තියෙනවා 26ක්. එතකොට මේ යාලා අරන් තියෙන salary advance අපි total කරන්න ඕනේ මේ 10ට right. එතකොට formula එක හොඳට බලා ගන්න. මම මේක තව ටිකක් ඔයගොල්ලන්ට ලොක් කරන්න. equal ගැවුවා right. ඊට පස්සේ sum sum. එතකොට මෙතන දෙවෙනි තැන මේ වැටලා තියෙන්නේ sum if කියන. එතකොට select කරන්න sum if කියන එක. double click කරලා right. දැන් අපි දෙන්නේ හොඳට බලා ගන්න. දැන් අපි මෙන්න මේ පුජ්‍යලියෝ ටික මෙන්න මේ employees ලා ටික අරන් තියෙන total advance ටික තමයි total individual advance ටික තමයි total කරන්න යන්නේ. එතකොට මෙතනදී select කරන්න column D එක. මෙතන D එක press කරන්න. හරි එතකොට සම්පූර්ණ row එකම select වෙනවා. හැබැයි මේක fix කරන්න ඕනේ. finance button එකයි F4 එකයි click කරලා කමාවක් දාන්න. ඊට පස්සේ column H එක select කරන්න. ඒ කරලා ඒකත් Fn press කරලා F4 එක select කරලා fix කරන්න. ඊට පස්සේ total කරන්න ඕන data ටික column E එක select කරලා bracket එක close කරන්න. හැබැයි කිසිම අවස්ථාවකදී මේක fix කරන්න එපා. දැන් ඔයා මේක enter කරන්න. right enter කරලා මේක පහළට drag කරන්න. එතකොට මේ අද ඒ පුජ්‍යලය ලබාගත්තු total salary advance එක මේ විදිහට summarize වෙනවා. ඊට පස්සේ ඔයාලට මේක accuracy එක check කරන්න ඕන. accuracy එක check කරන්න මේක total එක ඔයා මේ විදිහට ගන්න. total එක ඇවිල්ලා තියෙන 64500යි. then ආපහු ඔයාගේ master sheet එකට ගිහිල්ලා බලන්න මෙතන තියෙන total එකයි එතන තියෙන total එකයි හරිද කියලා. එතකොට එතන කිසි වෙනසක් නැහැ. total එක correct. ඔයාගේ data sheet එක දැන් හරි. දැන් මේක ඔයා salary හදනකොට use කරන්න පුළුවන්. එතකොට ඇත්තටම බලන්න ඕගොල්ලන්ට මේ sum if එක හරහා කොච්චර පහසුවෙන් data ටික total කරගන්න පුළුවන් වුණාද කියලා. නැත්තම් ඔයාට ශංකර්ගේ individual advance ටික වෙන වෙනම එකතු කරලා ලක්ෂාන්ගේ ටික වෙන වෙනම එකතු කරලා බුද්ධිගේ ටික වෙන වෙනම එකතු කරලා කොච්චර කාලයක් යනවද කියලා බලන්න. හැබැයි බලන්න මේ sum if එක හරහා ඔයාගේ කටයුතු කොච්චර දුරට පහසු වුණාද කියලා චුට්ටක් කල්පනා කරලා බලන්න. right okay end කරමු වීඩියෝ එක.